මම එදා මේක දාලා දෙනකොට මම මේක මෙතන මේක පිලා පෙට්ටියයි පැණි පෙට්ටියයි තියලා ඉවරලා යටින් පැණි පෙට්ටියක් තියලා ගියේ මොනක් අහින්ද නෙමෙයි. ඔය පැණි පෙට්ටියක් සාමාන්‍යයෙන් තියන්න කියන්නේ දැන් මීමැසි පෙට්ටියක තියෙන යටලෑල්ල තියෙන රාමුවල තියෙන ප්‍රමාණයයි මේ යටලෑල්ල තියෙන මේ ප්‍රේම් එකේ තියෙන ප්‍රමාණයත් එක්ක ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණයයි අතර තියෙන සාමාන්‍ය අඟල් 1.5 විතර වගේ ප්‍රමාණයක්. ඉඩ ප්‍රතිරුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඉඩ තියෙන මේ ඇතුල් කෙවීමේ කවුළු ප්‍රමාණයට වගේ තියෙන්නේ. එතකොට මීමැස්සෝ මේක සම්පූර්ණ වැටෙන්නේ බැඳෙන්නේ මෙහෙම පොදියටනේ. දැන් පොදියට බැඳෙනකොට මීමැස්සන්ට ඇතුලේ ඒ අඟල තීරුවේ ඉන්න ඉඩ ප්‍රමාණය අඩුයි. එතකොට ඒ ටික පිරුණාට පස්සේ වැඩි කොටස සේරම එන්නේ එළියට පිරෙන්නේ. හොඳ. ඒක සාමාන්‍යයෙන් වර්ධක කාලෙදිත් ඒක තියෙනවා. එතකොට වර්ධක කාලෙදිත් මේ මැස්සන්ට ඉඩ නැති හින්දා තමයි මැස්සෝ අර එළියේ රැට එළිය පෙරලා ඉන්නේ. ඒ වගේම මීමැසි පෙට්ටියකට අලුතෙන් දැම්මම ඔයාලා දන්නවනේ. සාමාන්‍ය මීමැසි පෙට්ටියක තියෙන ප්‍රමාණයට මැස්ස ප්‍රමාණයට වඩා වැඩි හුඟක් වෙලාවට අපි දාන රුකුල් වල මැස්ස ප්‍රමාණය. ඉතින් ලොකු රුකුලක තියෙන සාමාන්‍ය මැස්ස ප්‍රමාණය මේ වගේ සාමාන්‍ය රාමු 8 6 පෙට්ටිය වලටකට සාමාන්‍ය දාන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඒතකොට ධම්මහම මැස්සන්ට ඉඩ නැති ප්‍රශ්නයක් වෙනවා. ආන් ඒ හේතුව හින්දා තමයි අපි කියන්නේ යටින් තව පැණි පෙට්ටියක් ආවුම් අයින් කරලා තියන්න කියලා. මොකද ඒ කොටසට ඉන්න ඉඩ හදලා දෙන්න. මොකද වැඩි කොටසක් එළිය හිටියාම ආක්‍රමණ වලට සතුන්ගේ ආක්‍රමණ වලට අහු වෙනවා. කටුසංගේ ඌරන්ගේ මීන්නේ උන්ගේ සතුන්ගෙන්ට හානි වෙනවා. අනිත් එක ලයිට් එළිය කරනහම ගෙදර ලයිට් එළියට එනවා. ඒක වළක්ක ගන්න තමයි යටින් තියන්නේ. ඊට පස්සේ මැස්ස ප්‍රමාණය අඩු වීගෙන එනකොට දැන් මැම්මඩ ප්‍රමාණයට පස්සේ සාමාන්‍යයෙන් මැස්ස ප්‍රමාණය අඩු වීගෙන එනකොට මේ පැණි පෙට්ටියේ ප්‍රමාණයට වඩා අඩු මැස්ස ප්‍රමාණයක් හිටිනවා. ඊට පස්සේ පැණි පෙට්ටියේ ප්‍රමාණය දැම්මට පස්සේ ඒ වෙලාවට මේ පැණි පෙට්ටිය අයින් කරන්න ඕන. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම මේක දැම්මට පස්සේ ඒක අයින් කරලා දාන්න කියලා. දැන් ඒක අයින් කර නොදැම්මොත් එහෙම වෙන දේ තමයි ඔය යටට ඉඩ තියෙන ප්‍රමාණය වහන්න මැස්ස වැදලා තියෙන්නේ. ඒකේ තියෙන අවාසිය තමයි යට පැත්තට වද බඳින එකට ඉඩ තියෙන සීමාව තියෙන හින්දා යටට වැලි ටික බඳිනවා. යටට වැලි ටික තිබ්බහම නැති වුනහම උඩට යන්නේ නැහැ. උඩට පැණි ටික වැද ගන්න නම් යට පෙට්ටිය අයින් වෙන්න ඕන. දැන් මේ යට පෙට්ටිය අයින් වුනේ නැති හින්දා තමයි උඩ පැණි පෙට්ටිය වල පැණි නැත්තේ. පැණි වලට එන්නේ ඇවිල්ලා නැත්තේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම කරන්න ඕන එකම දේ තමයි කොච්චර කාලෙකින්ද ඒක අයින් කරන්න ඕන? දැන් මම එදාක දාලා දීලා ගියානේ. දාලා ගියාට පස්සේ මම කියවනේ මාස දෙකක විතර වගේ අයින් කරන්න කියලා. ඒ අයින් කරලා තිබුණේ නෑනේ මාස දෙකකින් විතර. ඒක තමයි උතන වුනේ. දැන් ඊළඟට දැන් තියෙන දැන් මේ පෙට්ටිය තියෙන්නේ හරියට මේ අපි අර රුකුලක් තියලා ඒ රුකුලෙන් ගත්ත මේ අලුතෙන් මීමැසි පෙට්ටියට දැන් මීමැසු දැම්ම වගේ වැඩක් තමයි මේ කරලා දෙන්නේ. දැන් මෙතන ඉඳලා මේ ටික යනකොට දැන් මේ ජනවාරි මාසේ පෙබරවාරි දැන් මේ යනවල මේ මාසෙනේ. ජූනි මාසේ විතර වෙනකොට දැන් මේක ගන්න වටේ මල් නැති වෙනවා. එතකොට සීනි තියන්න වෙනවා. සීනි ටික තියන්න ඕනේ. ඊට පස්සේ මාස දෙක බොන්න නැතිකොට හකුරු තිබ්බත් මොකද? ඒක කවන්නේ. එහෙම තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ පැණි පෙට්ටි දෙක තියානේ. මේ පැණි පෙට්ටි දෙක දැන් ඉස්සරහට තව මාස දෙකක් තුන අතර ගියාට පස්සේ උඩ කිසි දෙයක් මේ වෙන්න බෑ. මේක රාමු බැඳලා තියෙනවා වල තියෙනවා තේරම අයින් කළා දාන හින්දා උන්. ඒවැ අතහැරලා දාලා පල්ලෙහාට එන හින්දා මේ පැණි පෙට්ටි දෙකත් අයින් කරන්න ඕන. හොඳ පැණි පෙට්ටි දෙක අයින් කරලා ඉවරලා මේ තියෙන විදියටම ආපහු උඩ උලන් ලෑල්ල මෙතනට තියලා හරි ගස්ස ගන්න ඕනේ. ඊට පස්සේ මාස 6ක් විතර ගියාට පස්සේ ඒක අයින් කරාට පස්සේ එතන ඉඳලා තවත් මාස 3ක් විතර යනකොට ආය මේ පෙට්ටියේ තියෙන රාමු වැවල තියෙන සමහර තියෙන අලුත් වද ඒ කියන්නේ රුකුලකින් හරි
කොහෙන් හරි දාපු වද දිනවනේ. ඒ වද ටික අපි ආයෙ අයින් කරන්න ඕන. මොකද තැනින් මැස්සෝ අතෑරලා දාලා තියෙන පරණ වද කෑලි සේරෝම අයින් කරන්න. ඒවා පුළුවන් අපි වද පරිරක්ෂණය සංරක්ෂණය කරලා අපිට අරන් තියා ගන්නත් පුළුවන්. ඒ ඉස්සරහට ඊළඟ මාස 3ට එන වර්ධ කාලෙට ප්‍රයෝජනයට ගන්න. ඒ විදිහට හදා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳයි. මොකද අපේ මාසවල තියෙන ජනවාරි පෙබරවාරි මාර්තු වලදී වෙනකොට මාර්තු වෙන මල් පරිසරය වෙනස් වීමක් නැත්නම් මාර්තු වෙනකොට සාමාන්‍යයෙන් පැණි ගැලෙනවා. ඊට පස්සේ ඒ ගත්තට පස්සේ ඊළඟට මේ මැස්සන්ට සේරම කියලා තමන්ගේ ජනපදයේ ඉතුරු පිලා පෙට්ටියේ තියෙන පැණි වලින් ජීවත් වුණාට පස්සේ ඒ පිලා පෙට්ටියේ පැණි ටික නැතු යනවා. ඊට පස්සේ අපිට ආහාර දෙන අවස්ථාව සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කැම ටික දෙන්න ඕනේ. කැම ටික දීලා ඉවර වුණාට පස්සේ ඊළඟට ආය අහේනි කාලේ ඉඳන් ආය වර්ධ කාලේ පටන් ගන්නකොට මේ පැත්තෙන් අපි කියන රබර් කොලේ හැල්නකොට රබර් කොල මල්න කාලේ කියලානේ. ඒ හැල්න කාලේ දීගෙන එනකොට ඊට පස්සේ මේක ඇතුලේ තියෙන පරණ වද කීපයක් විතර අයින් කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි අපි ස්වභාවික පරිසරයක හරි අපි වහලක හරි තිනකොට දන්නවා වද බැඳ මීමැස්ස ඉස්සරහට දෙනවා. අහේනිය කාලේ වෙනකොට මීමැස්ස කොමානේ වැඩි. ඒතකොට සමාල්ලාවට හුඟා කරන වටේ තියෙන මීමැස්ස පෙට්ටියේ තියෙන වද ඒකවල බැඳලා තියෙන වද හුඟා කතරනවා. ඒවා සමාල්ලාවට අපි පෙට්ටියකට ගන්නකොටත් දිරලා කුඩු වෙලා තියෙන වෙලාවල් තියෙනවා. නිකන් කල්ුවාම පපඩම වගේ නිකන් කුඩු වෙන විදියට තත්ත්වයට ඇති වෙනවා. ඒත් මේ වුණාට පස්සේ තමයි ආයේ ඒ වගේ වැඳ යන්න පුළුවන් වුණාට මේ මීමැස්සන්ට මේක ඇතුලේ මේ රාමු 8ට වඩා එහා ක්‍රමයක් නැහැ. අපි හැම පාරම මේ 8 ඇතුලේ ජීවත් වෙන්න ක්‍රමයක් අපි හදලා දෙන්න. ඒක හැමතිස්සෙම ඒක බලලා කරේ නැත්නම් එහෙම තමයි අර සේරම දෙනා උඩට හිස් කරලා යනවා. ඊට පස්සේ ඔක්කොම ගියාට පස්සේ ආයේ මැස්සෝ ටික මේ ජනපදයේ දමල ගහලා යනවා. දැන් මේ අලුතෙන් පෙට්ටිය දැම්මා. දැන් මේ අවුරුද්දේ පරිසම් කරගත්තේ නැත්තම් ලබන අවුරුද්දේ මාර්තු වෙනකොටවත් මේ පැණි පෙට්ටි දෙකක්වත් පුරව ගන්න පුළුවන් තත්ත්වයක් තමයි හදාගන්න. ඒක මාස දෙකකින් අයින් කරනවනේ. ඔව් අයින් කරලා ආයෙ තියන්න ඕනේ. ඒ තියන්න එන කාලේ එනකොට මම එතකොට කාලේ එනකොට මේක වර්ධ කාලේ එනකොට තමයි මම මේකට වදරාම අයින් කරලා තේරුම කළේ තමයි ඊට පස්සේ ආයෙ පැණි පෙට්ටි තියලා හදලා ගන්න ඕනේ. හොඳ අනිත් එක තමයි දැන් මිස් ඇහුවා නේද මට මේ කට්ටි බෙදන කතාව. මේක කට්ටි බෙදන්න පුළුවන්. කට්ටි බෙදන්න පුළුවන් අවස්ථාවන් මම 6ක් මම ඉතිසලත් මම කතා කරලා තියෙනවා. දැන් ඒ සාමාන්‍යයෙන් හොකලාට මේ කට්ටි බෙදනවා කරනකොට මේකේ කට්ටි බෙදනවා නම් අපි කට්ටි බෙදන්න ඕනේ මේකේ වද 4ක් තව පෙට්ටියකට දාන එකනේ කරන්නේ. හොඳ. ඒ පෙට්ටියට දාන. අපි ඒකට දාන අවස්ථාවන් වලට ගන්න ඕනේ එක්කෝ මේකේ රැජින කෝෂ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වදවල දිනක අඩු ගානේ බිත්තරවත් තියෙන්න ඕනේ. මොකද හේතුව බිත්තරවත් තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒ රැජින කොහොමද අඳුරගන්නේ කොහොමද? තියෙනවා. රැජින කොහොම හදා ගන්න පුළුවන් මම රැජින කෝෂ ටික පෙන්නන්නම්. ඊට පස්සේ මේ වගේ රැජින කෝෂ තියෙන්න ඕනේ. ඒ රැජින කෝෂ තියෙනවා නම් රැජින කෝෂ වලින් තියෙන රැජින කෝෂ දෙකක් විතර වගේ තමන් අරගෙන ඉවරලා ඒක බින්දින අවස්ථාවන්ට බලලා ඉවරලා තමන්ට පුළුවන් කට්ටිය බෙදා ගන්න රැජින කෝෂ වලින්. එහෙම නැත්නම් බිත්තර තියෙන්න ඕනේ. ඒ බිත්තර අවස්ථාවන් තියෙන එකකින් බිත්තර තියෙන එකකුත් එක්ක වෙන් කරොත් පුළුවන් හදා ගන්න. නැත්නම් එහෙම මේ ඉටි සමහර අය කට්ටි බෙදනවා මේ ඉටි සීල්ඩ් එක ගහලා සේරම වද ටික ඔක්කොම වහලා තියෙන ඒවා කීටෝ එන්න තියෙන ඒවා බෙදනවා. ඒ බෙදුවට ඒකෙන් රැජිනක් මේගොල්ලන්ට හදා ගන්න බෑ. ඒක හින්දා රැජිනක් හදා ගන්න බැරි වෙන හින්දා අනිවාර්යෙන් බෙදන්න ඕන අවස්ථාවල් වල තියෙන උගක් කරලා වර්ධක කාලෙදීම තමයි. අනිත් එක මේ හුඟක් වෙලාවට කට්ටි බෙදුවාම අපි දැන් මව් ගණාවාසේ අරන් ගිහිල්ලා බෙදපු ජනාවාසය මෙතන තිබ්බට වැඩක් නැහැ. අපිට බෙදුම් වල එකේදී කට්ටි බෙදුව එකේදී සාමාන්‍යයෙන් අවස්ථාවන් අවාසි සහගත අවස්ථාවන් කිහිපයක් තියෙනවා. එක පළවෙනි ප්‍රධානම එකම තමයි මේකේ තියෙන මව් ගණාවාසයේ ගෙනහිල්ල ඉවරලා මෙතනින් අපි තියනවානේ බෙදපු කරාමු 4 ගත්ත ජනාවාසයේ. ඒ තිබ්බට පස්සේ ඒගොල්ලෝ රැජිනක් හදා ගන්නනේ අපි තියලා තියන්නේ. ඊට පස්සේ අර රැජිනක් නැති ආවේගය ඒගොල්ලන්ට තියෙනවා. ඒ වෙලාවල් වලදී රැජිනක් හදා ගන්න බැරි කමක් පුළුවන්කමක් නැති වදයක් එහෙම දීලා තිබුණොත් එහෙම මේගොල්ලෝ හැමතිස්සෙම මේ වදවල රැඳිලා හිටින්නේ නැහැ. එක්කෝ එළියට එනවා. එතකොට එළියට ආවට පස්සේ සම්පූර්ණ මේක ඉතිසලබ හානියට ලක් වෙනවා. එහෙම නැත්තම්
ඔක්කොම ටික රැජිනක් නැති මේකේ ඉඳ රැජිනක් හදා ගන්න බැරි වුණොත් මේ මනුස්සරු අසරණ වෙලා එක එක අඩු වෙලා එහෙම ජනවාසින් භාගයක් විතර අර අතෙන් ගත්ත භාගයක් විතර අරගෙන ඉවර වෙලා ඒ භාගම මෙහෙතන තියලා පිට වෙලා මව් ජනවාසයෙන් පිට ජනවාසයෙන් තියලා උන් ටික මැරෙන්න ඇරලා ඉඩ හැරෙනවා. එතකොට එහෙම නැත්නම් අපිට රැජිනක් කොහෙන් හරි තැනකින් හඳුන්ලා දෙන්න පුළුවන්කම අවස්ථාවක් තියෙන්නත් ඕන. ඔය තියෙන ටික හොයාගෙන මිසක් කට්ටි බෙදනවා කියන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද මේක දැනගන්න හොඳට කට්ටි බෙදන්න මේකේ දැනගෙනම කරන්න. මොකද සමහරවල් සරු රචනා කරනවා. සමහර බෙදනවා අහේනි කාලයකදී. අහේනි කාලේදී පිරිමැස්සු නැහැ. රැජිනක් හදාගත්තත් ඒ රැජිනත් එක්ක සංසාරකයේ යෙදෙන පිරිමැස්සු නැහැ. එතකොට ඒර්ගෙන රැජිනක් තියෙන්නේ වද රැජිනක්. වද රැජිනක් එක්ක ජීවත් වෙන්නත් බෑනේ. දරුවෝ බිහි කරන්න බැයි නා. ඉතින් එහෙම තියෙන දේවල් බලලා ඕනේ හැමතිස්සෙම කට්ටි බෙදන්න. කට්ටි බෙදනවා කියලා සීමා සහිත විදියට ඔය කරන්න බෑ. ඔය අනිත් එක ගයිට වඩා හොඳයි ගණවාසේ තියෙනනම් වාලේ තියෙන විදියට මේක තියෙන විදියට තියෙන අරන එක හොඳයි. දැන් මේක දැන් මට බෙදලා දීලා යන්නත් පුළුවන්. දැන් මේකේ ඉන්නේ පිරිමැස්සු කීප දෙනා ඉන්නේ. දැන් මේකේ කොහොමද තිබ්බත් මේක බෙදලා තිබ්බත් මේකේ ඇතුලේ තියෙන අර අපි දාලා කාලෙත් එක්ක බලුවම ඔක්කොම තියෙන්නේ වද කීටෝ විතර දාපුවා සේරම වද වහලා කරලා තියෙන්නේ. ඒ තියෙන වහලා තියෙන ඒවා මේ පෙට්ටියට දැම්මනම් වෙන්නේ ඒක ඊටසල භාණයට අහු වෙන එක විතරයි. රජනක් හදා ගන්න බෑ. එහෙමනම් අලුතෙන් වදයක් බැඳලා ඒකට බිත්තර දාලා තියෙනවා නම් ඒ බිත්තරත් එක්කම දාපු වදෙත් එක්ක වද තුනක් අයින් කරලා මේ පෙට්ටියට දැම්මනම් අපිට පුළුවන් රජනක් හදා ගන්න. පිරිමැස්සෝ ඉන්නත් ඕනේ. පිරිමැස්සෝ නැත්තම් බෙදලාටකුත් නැහැ. මොකද ඒ හදා ගන්න කාලය වෙනකොට රජනක් හදා ගන්න කාලය වෙනකොට ඒ රජන හදාගෙන රජනේ කොපියෙන් එළියටත් ඇවිල්ලා පිරිමැස්සොත් එක්ක සංසාරකයේ යෙදිලා ආපහු මේකට එන්න බැරි කමක් බැයි නම් ඒ ඉන්න රජනෙකුට වැඩක් නෑ. දැන් ඒ වගේ ගැටලුවක් තමයි තියෙන්න ඕනේ සමහර වෙලට අපි අර දැන් අනිත් අපි දාලා තියෙන අනිත් පෙට්ටියේ. දැන් ඒ පෙට්ටිය ගෙනලා දැන් දැම්මට වර්ධනයක් නෑනේ. ඒ වර්ධනයක් නැති පෙට්ටිය ඔහේ රජනත් එක්කම ඔහේ ඉන්න. සමහරට එක්කෝ ඒ රජනක පුරජනක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පෙට්ටියට දාන අවස්ථාවේදී තියෙන ඒ ආපු ජනවාසී රජින වයසක රජිනක් වෙන්න පුළුවන්. විතර දැමීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. එහෙම තියෙන තමයි ඔය දැන් අවුරුද්දක් තිස්සෙම පුංචි කුඩියක් විතරක් ඉතුරුලා තියෙන්නේ. දැන් ඒකට මොකද කරන්න පුළුවන්? පොඩක් එක තමයි දැන් අපි දැන් ඒක ඇරලා බලමු මොකක් හරි කරන්න දෙයක් පුළුවන් තියෙනවද කියලා බලලා අපි ඒකට බලමු රජිනක් හඳුන්වා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ රජිනක් අලුත් වෙන රජිනක් ගෙනලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකට තව මැස්සු ටිකක් දාලා ප්‍රමාණය වැඩි කරලා හරි ගස්සල කරන්න පුළුවන්ද කියන එක අපි ඊට පස්සේ පුළුවන්. එහෙම කරන්න එහෙම වෙන්නේ නැහැ. දැන් මේකේ රජින මේකේ මැස්ස ප්‍රමාණය වැඩි නම් ඒකේ මැස්ස ප්‍රමාණය අඩු නම් අපිට පුළුවන් මේකේ මැස්ස ප්‍රමාණයක් ඒකට දාන්න. ඒක දාන්න ක්‍රමයක් තියෙනවා. ඒක එකාට එක මරා ගන්නවා තමයි. මරා ගන්නවා නිකම්ම දැම්මොත්. ඒ දාන්න පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට දාලා මැස්ස ප්‍රමාණය වැඩි කරලා දෙන්නත් පුළුවන්. ඒක කාර්යක්ෂමව යන්න. එහෙම නැත්නම් ඒකේ ඉන්න රජින අයින් කරලා ඒකේ ඉන්න කට්ටිය මේකට හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රජින වැඩදින වැඩක් නැත්නම් ඒ රජිනගෙන් ප්‍රයෝජන නැත්නම් ඒ මැස්සෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න ඕන නම් ඒ මැස්සු ටිකත් මේකට ගෙනලා දාන්නත් පුළුවන්. එක්ක මේකේ රජින ඒකට දාලා මෙයාටලා රජින හදා ගන්නයි කියලා හදාගෙන ඒ වැඩේ කරන්නත් පුළුවන්. ඒ විදිහට හැදෙන හැබැයි ඒක දැනගෙන හුඟක් අය කියන්නම් වාලේ කරගෙන ගෙන අහවල් දේ අහවල් විදිහට කරන්නයි කියලා කිව්වට දැන් මේකේ හඳුනා ගන්න දෙන්න පුළුවන් කියලා කිව්වම හඳුන්වලා දෙන්න ගිහිල්ලා ඒ කරන ක්‍රමවේදය හරියට කරේ නැත්තම් දෙකම නැති වෙනවා. ඒ දෙකම නැති වෙන්න හොඳට මේක මේක කියන්නේ මීමැසි පාලනය කියලා අනිත් උරු තියනවා වගේ නෙමෙයි. මේක වෙන්නමම කරන්න පුළුවන් වැඩක්. ඒක හරියට කොනක් නෑර හරියට අගක් මුලක් හරියට දැනගෙන කරොත් කරන්න පුළුවන්. නැත්තම් ඉවරයි. ජනපදත් ඉවරයි මීමැසොත් ඉවරයි. දැන් මහත්තයා උතන පැණි පෙට්ටි දෙකක් තියලා උඩ. පැණි පෙට්ටි දෙක මේකේ තිබ්බ මොනවාක හින්දා නෙමෙයි. දැන් මේ පැණි පෙට්ටි දෙක තියලා තියෙන දැන් අපි මේකේ වද බැඳ නෙමෙයි. වද කැල් ටික අපි අර යට තියෙන බැද ටික දැන් අපි යට බැඳන්නේ වද ටික. හරි. දැන් යට තියෙන වද ටික දැන් සේරම බැඳලා ඒකේ පිලව් ඉන්න වද ටික තියෙන්නේ. ඒ තියෙන වද ටික තමයි දැන් මේක උඩට ගත්තේ. යටත් තියෙනවා. ඈ දැන් මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. දෙකේම තියෙනවා. ඔව්. දැන් මේක ඔක්කොම හරි ගසලා තියෙන. ඒකයි මම කිව්වේ මේකේ තියෙන ඔක්කොම කීටියෝ ටික අයින් වුණාට පස්සේ මේක මාස දෙකකින් අයින් කරන්න කියලා. ඒක අයින් කළා දානවා. බලලා අයින් කරන්න. ඔව්. ඊට පස්සේ අයින් කරන්නේ ඔක්කොම මේ කීටියෝ ටික පැටවල. ඈ? ඒකද එතකොට යටින් තියන්නේ කිව්වේ. පහලින්. නෑ ආයෙ තියන්න යන්න එපා. දැන් ඕක ආයෙ තියන්න ගියොත් එහෙම කිව්වට පස්සේ ආයෙ තියන්න ගියොත් එහෙම
ආයෙ වෙන්නේ ආයෙ අර පරණ වැරද්දම තමයි. මාස දෙකකින් තියන්න කිව්වේ. මහත්යගෙන් මේක අයින් කරන්න කිව්වේ. ආහ්. මේ යටින් දෙක තියන්න අයින් ඕනේ. කරලා යටින් තියන්න ඕනේ එක. මුකුත් තියන්න එපා. ආහ්. දැන් මම මේක දැන් ඔයාට ඔය කියව පැහැදිලි කරානේ ක්‍රමේ. ඒ පැහැදිලි කරාට ඔක දැන් පොන්න පැහැදිලි වුන්නේ නැහැ නේ. දැන් හුඟක් අය හැම දෙයකටම හැමෝටම දැන් ඔන්න ඔය තියෙන ගොක තමයි මූලිකම තියෙන ගැටලුව තමයි ඔය පැහැදිලි කරන එක හරියට කරගත්තේ නැතුනහම වෙන්නේ. දැන් ඔය පුහුණු වැඩමුළු වලට ආවත් ඔය හැමෝටම ඔක තමයි ඔතන වෙන්නේ. පුහුණු වැඩමුළු වලට ආවත් ඔය හැමෝටම ඔක තමයි ඔතන වෙන්නේ. කුකුලෙන් මැස්සෝ ටික ප්‍රමාණය වැඩි හින්දා ඕක තියලා ඉඩ දෙන්න. මේක ඉඩ දීලා මේක ඉඩ හදාගත්තා. ඔන්න දැන් මැස්සෝ ටික ඇතුළට යනවා එනවා මේක ඇතුළේ ඉඩ තී ඉඩ මේක තියලා මැස්සෝ එළිය හිටින්නේ නැහැ ඔක්කොම ඇතුළේ ඉන්නවා. ඊට පස්සේ මැස්සෝ ටික අඩු වෙනවානේ. ඔව්. මැස්සෝ ටික කාටික දාලා යනකොට දැන් අපි පෙට්ටියට දාලා දුන්නාම ඒ තියෙන ඉස්සරහා කාලේ හැටියට බලුවාට පස්සේ මැස්සෝ මාන අඩු වෙනකොට අපි මේක අයින් කරන්න. ඒක තමයි දැන් අර කරලා තියෙන්නේ. ඔව් දැන් ඒ අයින් කරේ ඒක තමයි දැන් ඒ කරේ. දැන් මේක අයින් කරන්න ඕනේ. එහෙම අයින් නොකරොත් එහෙම වෙන්නේ මේකේ බදින. මේ තියෙන මේකේ මේ රාමුවට යටින් මේ තියෙන ඉඩ ටිකට හරින්න මැස්සෝ ටික බඳිනවා. ඒක තමයි ඔය අර බැඳලා තිබුණේ. මේකට උනේ. ඔව්. ඊට පස්සේ අපි කරන්නේ දැන් කරේ මොකද්ද? එහෙම බැඳලා තියෙන හින්දා නෑ මේ පෙනි පෙට්ටිය මේකෙන් අයින් කරගන්නත් ඕනේ. මේ වද ටික හැදෙන්නත් ඕනේ. ඒක හින්දා මේ යට තියෙන බැඳලා දීච්ච මේ පෙනි පෙට්ටිය අයින් කරලා මේ පැණි පෙට්ටියේ යට මේ පිලා පෙට්ටියේ යටට පැණි පෙට්ටියේ ඉඩ ප්‍රමාණයට බැඳලා ඉච්ච වද ටික කපලා උඩින් තිබ්බා. අපි දුන්නා උඩින්. පැණි පෙට්ටිය. දැන් පැණි පෙට්ටියට දුන්නට පස්සේ මේ පැණි පෙට්ටියේ තිබ්බට පැණි පෙට්ටියේ තියෙන පිලව් එක්කනේ තියෙන්නේ දැන්. ඔව් ඔව්. මේ පිලව් ටික කපාගෙන යන්න ගියාලා ආපහු මැස්සු ටික එකතු වුණාට පස්සේ මේ පිලව් ටික මේ තියෙන වද ටික සේරම අතහැරෙනවා. මොකද වර්ධක කාලේ නෙමෙයි ඉන්නේ ඉස්සරහට අහිනි කාලේ. ඔව්. එතකොට ඉස්සරහට අහිනි කාලේ ආවට පස්සේ ලෝකයින් කරන්නේ. මේකේ තියෙන වද වලින් වැඩක් නැහැනේ පැණිත් නැහැ මුකුත් නැහැ හිස් වද ටිකක් තියෙන මැස්සු ටික ඉන්නේ යට පිලා පෙට්ටිය. ඔව්. ඒක හින්දා මේ සිදුරු ලෑල්ල මේ පිලා පෙට්ටිය උඩින් තියලා මේකේ වද ටිකත් එක්ක අයින් කරනවා. ඊට පස්සේ මේ වද ටික අපිට පුළුවන් නම් සංරක්ෂණය කරලා අරන් තියාගන්න. ඊට පස්සේ ඒක ආයි පැණි පෙට්ටියට තියලා වර්ධක කාලේ කිට්ටු වෙනකොට ආයෙත් දෙන්න. ආපහු මෙන්න මෙතනට දෙන්න ඕනේ. උන්ට උදව්වක් වෙනවා මේ එතකොට මේක උදව්වක් වෙනවා. ඒතර වද බඳින්න වද බඳලා ඉන්න කාලයක් ඕන ටක් ගාලා මේකටම ගෙනලා පුරවනවා. ඒක තමයි මේ මීමැසි පෙට්ටිය තියෙන්නේ. ඊට පස්සේ මේකට මේක ඇල්ලට මේක දෙන්න හදනකොට අපි මේකේ තර සංරක්ෂණය කර වද ටික පැණි ටික මේකට පිලව් මේ රාමු ටික මේකට අඳුනලා දෙනකොට මේකේ අතහැරලා තියෙන දිරච්ච ගිය අයින් කරපු වද අයින් කරලා දෙන්න ඕනේ අලුත් වද අලුතෙන් රජෙන්ට පිටර දාන්න. නැත්තම් ඒක වෙන්නේ මෙතන රාමු 8යිනේ. ස්වභාවික පරිසරයේ ඕන තරම් බැඳ ඉස්සරහට යන්න තියෙනවා මේ රාමුවටෙන් එහාට යන්න බෑ. ඒකින්ද මේ රාමුවටෙන් එහාට යන්න පුළුවන් වෙන විදියට මේක පරණ ඒවා අයින් කරලා අලුත් ඇදලා අලුතෙන් රජෙන්ට පිටර දාන්නේ හැකියාව තමයි හදලා දෙන්නේ. ඔන්න ඕක තමයි මීමැසි මේකේ තියෙන රටාව. එතකොට මේක කරන්න යනකොට දැන් ආයි පාරක් මෙහෙම කරනවා දැනගන්න නොදන්නව හිටියොත් එහෙම ආයෙ වීඩියෝ එකක් එහෙම බලපු වෙලාවක මට කමෙන්ට් එකක් දාලා තියන්න මේක මට තේරුන්නේ නැහැ මේ ටික මට පැහැදිලි කරන්න කියලා මම ආපහු ඕනනම් එතකොට වීඩියෝ එකකින් කියලා දෙනවා.